මේ ඔෆිස් එකේ වැඩ කරලා නම් දැන් එපා වෙලා තියෙන්නේ. යන්න ඕනේ සුමන අක්කගේ කඩේ පැත්තට ගිහලා ලුණු මිරිස් එක්ක රොටියක් කන්න. ආබන් චූටියෝ අර කොට බෝලයාගේ තාත්තා නේ බං ඉන්නේ ඔෆිස් එකේ. ඈ යකෝ ඌ අපිට කිව්වේ තාත්තා ගෑරේජ් එකේ වැඩ කරනවා කියලා නේ බං. මේ කොට බෝලයා චුට්ටා පුතයි කොහෙද යන්නේ? යකෝ මූ බලපංගෝ හරක් බලාගෙන ගොපළු යකා වගේ නේ අපි දෙන්නට කතා කරන විදිහ. ඒක තමයි මූ නිකන් බතල ගිලලා වගේ බතල කොට එක්කලා ඉන්නේ. මොකද්ද බෝල තුපි දෙන්න ඔය කියන්නේ? නෑ කට්ටසෝම මාමේ මේ අපේ කොට බෝලේ අයියට මොකද්ද ඔයාගෙන් අහන්න තියෙනවනේ. කවුද බෝල තට්ටසෝම පාලය? නෑ මාමේ ඉස්කෝලෙන් තේරවිල්ලක් අහන් එන්න කිව්වා ඒක දන්නේ නැති නිසායි මාමා හොයාගෙන ආවේ තේරවිල්ල උත්තරේ අහන්න දන්නවද කියලා බලන්න. කොල්ලෝ තේරවිලි නම් මොනවාද? මම තමයි ඔය තේරවිලි හැදුවේ. මේ බලපංකෝ බං මූ කියන බොරු මූලු තේරවිලි හැදුවේ බං. සෝමපාල කීයගේ ගති ගුණමනේ බං තියෙන්නේ. හරි දැන් බෝල ඔය කියෝ වෙන්නද ඔය තේරවිල්ල ආපන් ඉක්මනට මට මෙතන මේ වැඩ තියෙනවා කරගන්න. මෙන්න මේකයි සෝමපාල මාමේ තේරවිල්ල. කොට බෝලේ අයියේ. ඔය තේරවිල්ල පොඩ්ඩක් මේ කියන්න අපේ සෝමපාල මාමට උත්තරේ දන්නවද කියලා බලාගන්න. ලින්ද ගැඹුරුයි ලනුව කොටයි. ලින්ද ගැඹුරුයි ලනුව කොටයි. කියන්න බලන්න සෝමපාල මාමා එහෙනම් උත්තරේ. ලින්ද ගැඹුරුයි ලනුව කොටයි. ගිහිල්ලා අහගනින් උඹලගෙන් ඕක අහපු ටීචර් කින්ම.